දවසක් බල්පැටියෙක් වතේ සෙල්ලම් කර ඉන්නකොට ඒ බල්පැටියගේ එක කකුලක් තුවාල වෙනවා. ඉතින් ඒ බල්පැටියගේ අයිතිකාරය වෙන පුංචි ළමයෙක් ඇවිල්ලා ඒ බල්පැටිය සාත්තු කරලා කකුලේ බැන්ඩේජ් එකක් ඔතනවා. ඉතින් මේක දැකපු ඒ ළමයාගේ අම්මා ඒ ළමයට කතා කරලා කියනවා අපෝ දැන් ওই බල්පැටියට තුවාල වෙලා තියෙන්නේ. ඌ අපිට හදන්න බෑ. ඌට දැන් ඇවිදින්නවත් බෑ. උස්සගෙන තමයි යන්න ඕනේ. කෑම දුන්නත් එක දැනනේ. ඉතින් එයා ගිහලා වෙන කොහෙට හරි දාලා එන්න. අපිට එපා කිව්වා. ඉතින් ඊළඟ දවසේ මේ අම්මයි පුතයි ගමනක් යන පිටත් වෙනවා. ඉතින් මේ පුංචි ළමයා මේ බල්පැටියවත් අරගෙන යනවා. ඔහොම යනකොට ඉතින් ගොඩාක් දුර ගියාට පස්සේ මේ ළමයා කරන්නේ මේ බල්පැටියව පාරේ ඇනින් තියලා එයාට කියනවා ඔය අතරම ඉන්න මං ඉක්මනට එන්නම් කියලා. ඊට පස්සේ ළමයා එතනින් යනවා. ඉතින් මේ බල්පැටියත් ඒ විශ්වාසයෙන් එයාට නැගිට ගන්නවත් බැරි නිසා එතනම නිදාගෙන ඉන්නවා. ඉතින් ඔහොම ගොඩක් වෙලා හිටියට පස්සේ මේ ළමයා තාම ඉතින් ඕක දැකව වයසක මිනිහේ ඒ බල්පැටිය උස්සගෙන තමයි ගෙදරට යනවා. ගිහිල්ලා ඒ බල්පැටියට කෑම වතුර එහෙම දීලා එයාව සාත්තු කරනවා. ඒත් තමන්ගේ කකුල හඳුනන ගමම මේ පුංචි බල්පැටිය මුලින්ම කරන්නේ තමන්ව දාලා ගිය තැනට ගිහින් ඒ පුංචි කොල්ලා එනවද කියලා බලන් ඉන්න එකයි. හැමදාම උදේට ඇවිල්ලා ඒ පුංචි කොල්ලා එනවද තමන්ව අරන් යන්න එනවද කියලා එතන ඉඳන් බලන් ඉන්න පුරුදු වුණාලු. ඉතින් අන්න ඒ වගේ අපි කෙනෙක්ගේ ජීවිතයේ දෙන පුංචි විශ්වාසයක් උනත් ඒ කෙනාගේ මුළු ජීවිතේම වෙන්න පුළුවන් කියන දේ අමතක කරන්න එපා. ඉතින් මේ වගේ කතා දිගටම අහන්න අපේ කෙටි කතා YouTube channel එක subscribe කරන්න. Thank you.